අවුරස්නෙත් එන්න වැඩි වෙන හින්දා දැන් අපි බාන්දුරා කොට්ටක් බීලා තිබහා නිවාගෙන උඩහට යන්න තමයි හදන්නේ. ඉතින් අපි උඩහට ගිහිල්ලා බලමු තව මොනවාද අපිට මේ ගමනේදී ලස්සන හම්බෙන දේවල් කියලා. දක්ෂයින් හමුවේ විශිෂ්ටයෙන් ගොඩනගන බුද්ධිමතුන්ගේ තෝතැන්න තක්සලා උසස් අධ්‍යාපන ආයතනය කලවාන ශේෂ්ත්‍රයේ ප්‍රවීණතම සුදුසුකම්ලත් ඇදුරු මඩුල්ලක් සමඟ අධ්‍යාපනයේ සිහින මල්ඵල ගන්වන්න ඔබත් අදම එක්වන්න. ගණිතය ඉංජිනේරු අමිල සිල්වා, විද්‍යාවේදී ගයාන් ප්‍රේමසිරි, ඉංග්‍රීසි ප්‍රාථමික ශ්‍රේණි ජීවන්ති ගුණතිලක, ඉංග්‍රීසි 6-11 ශ්‍රේණි චමිදු කන්නංගර, සිංහල සෙව්වන්දි සේනාරත්න, ඉතිහාසය නිරාශා විජේසිරි, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්පත් බණ්ඩාර, කොරියානු භාෂාව උපේක්ෂා කන්නංගර, නර්තනය සුරංග සෝමසුන්දර, ගිනුම්කරණය චමිදු මල්ෂාන්, ආර්ථික විද්‍යාව හසාරා කන්නංගර, ප්‍රංශ සවාටේ, කික් බොක්සින් සුමිත්තු ඩැල්ලගේ 2025 වර්ෂය සඳහා නව පන්ති ආරම්භුණා පමණි. වැඩි විස්තර සඳහා 0760 540 644 තක්සලා උසස් අධ්‍යාපන ආයතනය කලවාන. ඉතින් දැන් අපි එළුවගලේ මුදුනට කිට්ටු කරලාම තමයි ඉන්නේ. තව අපිට මීටර 100ක්වත් නෑ මුදුනට යන්න. ඉතින් මේ මුදුනට නැගගෙන එද්දි මෙන්න මේ අපි ආවේ මෙන්න මේ කැකිල්ල ගාලා මැද්දෙන් තමයි ආවේ. ඉතින් ප්‍රවේශමෙන් එන්න ඕනි. තියෙන පාරෙන් මේ යන්න ඕනි. අලුත් පාරවල වල යන්න ගියොත් සත්තු ඉන්න පුළුවන්. ඒත් එක්කම අපිට හම්බුණා දැන් මේ එළුවගල මුදුනට කිට්ටු කරලා ඉන්න වෙලාවේ වෙරළු පිරිච්ච වෙරළු ගහක්. ඉතින් පල්ලෙහාන් අපිට බේඳුරු හම්බුණා. වතුර බොන්න හුණා උනේ නෑ. ඒ වගේම දැන් තියෙනවා මෙතන වෙරළු. ඉතින් වෙරළු ගෙඩියකුත් කාලා අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න ගමන පටන් අරන් පැය දෙකකට විතර පස්සේ අවසානයේදී අපි එළුවගලේ මුදුනටම ළඟා වුණා. ඉතින් මේ වෙද්දී එළුවගල මුදුන හොඳටම අවුරස්නේ වැහැලා තියෙන්නේ. ඒ හින්දා මම මේ ගහක් යට වෙලා ඉන්නේ. ඉතින් බලන්න අපි පල්ලෙහා ඉඳන්ම බාන්දුරා කොට බෙයිලා ඊට පස්සේ වෙරළු කාලා එළුවගල මුදුනට ආවා. මුදුනට ආවට පස්සේ අපිට ගිමන් නිවා ගන්න මේ වගේ කුරු වෙච්ච ගස් ඕන තරම් තියෙනවා. එතකොට මේ බලන්න මේ ඉන්න ගහ යට. මේ ඉන්න ගහේ මේ වෙද්දී හොඳට පැහිච්ච වෙරළු තියෙනවා. ඉතින් අපිට මේ තැනට වෙලා වාඩි වෙලා හොඳ හුලම් පාරකුත් වෙනවා මේ පැත්තට වෙන්න. ඉතින් පෙරළු ගෙඩියක් කාලා අපි ඊට පස්සේ තව ටිකක් එහාට ගිහිල්ලා බලමු. ඉතින් බලන්න දැන් අපි එළුවගලේ මුදුනට ඇවිල්ලා අපිට මුළු ගම්මානෙම පේන පැත්තකට වෙලා ගලක් කොට වෙලා වාඩි වෙලා ඉන්නේ. ඉතින් බලන්න මේ පල්ලෙහෙන් පේන්නේ අපේ ගම්මානේ. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා සමම්පුර පන්සල. ඒත් එක්කම තේවතු පේනවා. එතකොට මේ මං ඉන්න කඳු තීරේ දැන් එළුවාගලනේ මේක. එළුවාගල එහා කෙරවල ඔයාලට පේනවා ඇති. මෙන්න මේ හරියට වෙන්න මේ තියෙන්නේ කුකුලැල් විහාරේ. ඔයාලට මතකද කලින් වීඩියෝ එකේ මං ඔයාලට සඳහන් කරා කුකුලැල් විහාරේ පිහිටලා තියෙන්නේ එළුවාගල කඳු වැටියේ එහා කෙරවලේ. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න එළුවාගල කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඒ වගේම ගම්මානයේ ඉන්න මිනිස්සු කියන
සමහරක් ජනප්‍රවාද කතන්දරත් මේ එළුවාගල හා සම්බන්ධව තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මේ එළුවාගලේ කෙළවරේ තියෙන හුකුලල් රජ මහා විහාරයට වලගම්බා රජුරෝ පැමිණිලා තිනවා සැඟවී ඉන්න කාලේදී. ඔයාලට මතක ඇති මම මේ වීඩියෝ එකේදී විස්තර කරා අපේ ලංකාවට සොලිය ආක්‍රමණය වෙන කාලේදී වලගම්බා රජුරෝ පැනලා ඇවිල්ලා එයා මේ සපරගොම පළාතේ ඒ වගේම බස්නාහිර පළාතේ යම් යම් ස්ථානවල සැඟවී සිටියා කියලා. ඒ සැඟවී සිටපු ස්ථාන අතරේ එක් ස්ථානයක් තමයි කුකුලල් විහාරය. එතකොට කුකුලල් විහාරයට වලගම්බා රජුරෝ එනකොට කෙලින්ම කුකුලල් විහාරය හොයාගෙන ඇවිල්ලා නැහැ. වලගම්බා රජුරෝ ඇවිල්ලා තින්නේ මෙන්න මේ අපි දැන් ඉන්න එළුවාගල කියන කන්ද හරහා. ගම්වැසියන් කියන ආකාරයට වලගම්බා රජුරෝ කුකුලල් විහාරයට ඇවිල්ලා තින්නේ මෙන්න මේ එළුවාගල හරහා. එතකොට වලගම්බා රජුරෝ එළුවාගලට එනකොට තනිව ඇවිල්ලා නැහැ. සේනා සංවිධානය කරගෙන තමාගේ යුද්ධ පිරිසත් සමග තමයි පැමිණලා තියෙන්නේ. ඒතර මේ යුද්ධ පිරිස හඳුන්වලා තියෙනවා අතීතයේදී. ඕගොල්ලෝ දන්නවා ඇති ජනප්‍රවාද වල සඳහන් වෙනවා විවිධ මූලාශ්‍ර වල සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ අතීත රජවරුන් සහ යුද වැදුණු මිනිසුන් හඳුන්වලා තියෙනවා හෙළයෝ කියලා. ඒ කියන්නේ ලාංකික වැසියන් සමස්තයක් විදිහට හෙළයෝ කියලා තමයි අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වලගම්බා රජුගේ යාගේ සේනාවයි ආවට පස්සේ ගම්වාසීන් අතර කටකතාවක් ගිහිල්ලා තියෙනවා හෙළයෝ මෙන්න මේ ගලට ඇවිල්ලා කියලා. ඒ කාල සීමාව තුළදී මේක හෙළයා ආපු ගල කියලා හඳුන්වලා තියෙනවා. ඒ ආරංචියේ ගම්මුව අතර පැතිරෙනකොට ටික කාලයක් යනකොට හෙළයා ආපු ගල කියන එක වෙනුවට මේකට එළුවා ගල කියන එක ආදේශ වුණා කියලා එතකොට ප්‍රකාශ කරනවා. එතකොට ඒක තමයි පළවෙනි අපිට ගන්න පුළුවන් ජනප්‍රවාදයේ තියෙන මේ එළුවා ගල පිළිබඳව තියෙන හැඳින්වීම. ඒතර තව හැඳින්වීමක් තියෙනවා. ඒ තමයි අතීතයේදී නිශ්චිත කාල වර්ෂයක් සඳහන් කරලා නැහැ. අතීතයේදී එළු දෙනා එහෙම නැත්නම් එළුවෙක් පැටව දාන්න ආසන්න ඉඳලා තියෙන එළු දෙනා මේ ගල් තීරේ ඉඳලා පැටව දානවා. ඒ වගේම එයා ජීවත් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට එළුවා මේ ගල් තීරයටලා කෑ ගහනකොට පල්ලෙහා මිනිස්සුන්ට හොඳට සද්ද එනවා. අදටත් මේ එළුවා ගල කියන කන්දට ආවට පස්සේ ගොඩක් තරුණ ළමයි එතකොට වැඩිහිටියෝ ඒගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙහාට හොව්වක් තියලා අහල පහලින් ගෙවල් වලට කතා කරලා තමයි යන්නේ. මොකද මෙතන ඉඳන් කතා කරොත් මේ වටපිටාවටම හොඳට පැහැදිලිව ඇහෙනවා. එතකොට අතීතයේදී ඔය ඉඳපු පැටව දාන එළදෙන කෑ ගහනකොට පල්ලෙහාට සද්දේ වෙච්ච හින්දා මිනිස්සු ඒ කාලේ ඉඳන් හඳුන්වන්න පටන් අරගෙන තිනවා මේක එළුවා ගල කියලා. ඒතකොට ඕක තමයි මම දන්න ආකාරයට මේ ගල හා සම්බන්ධව තියෙන ජනප්‍රවාද මතවාද දෙක. ඉතින් ඔයාලත් මොනවා හරි මතවාදයක් මේ ගල හා සම්බන්ධව දන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වගේ තොරතුරු දැනගන්න ආසාවෙන් ඉන්න ගොඩක් අය මේ ලංකාවේ ඉන්නවා. ඉතින් ඔන්න දැන් අපි එළුවගල ගමන නිමා කරලා දැන් පහළට බහින්න තමයි හදන්නේ. ඉතින් එතකොට අපි එළුවගල තරණය කරනකොට මෙන්න මේ වම් අත පැත්තෙන් තමයි එළුවගල තරණය කරේ. ඉතින් මං හිතාගෙන ඉන්නවා වම් අත පැත්තෙන් පහළට බහින්න නැතුව දකුණු අත පැත්තට ගිහිල්ලා පාරක් හොයාගෙන පහළට බහින්න. ඉතින් අපි තව ටිකක් එහාට මේ ගල්ල දිගේ ගිහිල්ලා බලමු අපිට පාරක් හම්බෙනවද කියලා පල්ලෙහා ගම්මානයට බහින්න. තරණය කරනකොට ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා එළුවගලේ තරණය කරන්න දන් හැදෙන කාල සීමාව. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්න කාල සීමාව තුල දන් හැදිලා නැහැ. දන් ගස් ගොඩාක් තියෙනවා මේ එළුවගල පුරාම. ඒකට අපිට දැක ගන්න පුළුවන් වෙරළු විතරයි. ඉතින් මේ බලන්න මෙන්න මේ විදිහට දන් ගස් වල මල් හැදිලා තිනවා. තව මාසයක් දෙකක් යනකොට මේ මුළු එළුවගලේම තියෙන දන් ගස් වල දන් ගෙඩි හැදෙනවා. ඉතින් මේ කාල සීමාවදී ඔයාලට වෙරළු වගේම දන් ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේ දැන් අපි යන්නේ එළුවගලේ ගම පේන පැත්තට නෙමෙයි. මේ අපි යන්නේ ගමෙන් එහා පැත්ත රත්නපුර නගරයේ පේන පැත්තට. ඉතින් බලන්න ඔයාලට පේනවා ඇති. මේ එළුවගලෙන් අනිත් පැත්තේ පේන්නේ රත්නපුර නගරය. ඒ වගේම මේ යට තියෙන කඳු වැටි ටික. දක්ෂයින් හමුවේ විශිෂ්ටයෙන් ගොඩනගන බුද්ධිමතුන්ගේ තෝතැන්න
තක්සලා උසස් අධ්‍යාපනායතනය කලවාන ශේෂ්ත්‍රයේ ප්‍රවීණතම සුදුසුකම්ලත් ඇදුරු මඩුල්ලක් සමඟ අධ්‍යාපනය සිහින මල් පල ගන්වන්න ඔබත් අදම එක්වන්න. ගණිතය ඉංජිනේරු අමිල සිල්වා, විද්‍යාව විද්‍යාවේදී ගයාන් ප්‍රේමසිරි, ඉංග්‍රීසි ප්‍රාථමික ශ්‍රේණි ජීවන්ති ගුණතිලක, ඉංග්‍රීසි 6-11 ශ්‍රේණි චමිදු කන්නංගර, සිංහල සෙව්වන්දි සේනාරත්න, ඉතිහාසය නිරාශා විජේසිරි, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්පත් බණ්ඩාර, කොරියානු භාෂාව උපේක්ෂා කන්නංගර, නර්තනය සුරංග සෝමසුන්දර, ගිණුම්කරණය චමිදු මල්ෂාන්, ආර්ථික විද්‍යාව හසාරා කන්නංගර, ප්‍රංශ සවාටේ, කික් බොක්සින් සුමිත්තු ඩැල්ලගේ 2025 වර්ෂය සඳහා නව පන්ති ඇරඹුණ පමණි. වැඩි විස්තර සඳහා 0760 540 644 තක්සලා උසස් අධ්‍යාපනායතනය කලවාන. අපි දැන් ඉන්නේ එළුවගල මුදුනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එළුවගල මුදුනට ආවම ඔයාලට කැම්ප් කරන්න පුළුවන් විදිහ ස්ථානයකුත් මෙතන දැක බලා ගන්න පුළුවන්. දැන් තමත් මෙතන කවුරු හරි කැම්ප් කරලා ගිනි ගොඩක් ගහලා දර ටික නිමලා දාලා ගිහිල්ලා තියෙනවා. ඒතර මෙන්න මේ තියෙන භූමිය තුල ලස්සනට එළුවගල උඩ කැම්ප් කරන්න පුළුවන්. ඒත් එක්ක මතක් කරන්න ඕනේ ඔයාලට වැසි සමයේදී නම් එළුවගල උඩ කැම්ප් කරන්න වෙන්නේ නැහැ. එළුවගල උඩ කැම්ප් කරනවා නම් පායන කාලට එන්න ඕනේ. දැන් කලවාන කියන ප්‍රදේශයේ පහතරට තෙත් කලාපයේ හින්දා අනිවාර්යෙන් සාමාන්‍යයෙන් සතියකට දෙකකට පාරක් වහිනවා. ඉතින් මාත් මේ අද ඇවිල්ලා දවස් 3කට පස්සේ දවස් 3 එක දිගට පෑවුවා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වුණා වෙහි අන්ධකාරය තිබ්බා. ඉතින් කුලඟත් හොඳටම වැඩි. ඒ වගේම අහසෙත් පොඩි වෙහි වලාකුළු ගතියක් තියෙනවා. ඉතින් අපි ටිකක් එහාට ගිහිල්ලා බලමු. මෙන්න මේ පේන පාර දිගේ අපිට බහින්න වෙනම මාර්ගයක් හොයාගන්න පුළුවන් වේද කියලා පහළට. ඉතින් අපි මෙන්න මේ ගම්මානයට බහින්න ඕනි. ඔයාලට පේනදී මේ කුඩා පාරවල් තියෙනවා, කුඩා ගෙවල් තියෙනවා. ඉතින් මෙන්න මේ ගම්මානයට අපිට බහින්න සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ යනවා. ඉතින් පාරක් හොයාගෙන තමයි අපි දැන් ගම්මානේ කරා යන්න ඕනි. ඉතින් ආපු පාරෙන් යන්නේ නැතුව අලුත් අත්දැකීමක් ගන්න මං හිතුවා මේ ටිකක් එළුවගල දිගේ එහාට ගිහිල්ලා ගම්මානයට බහින්න පාරක් හොයාගන්න. ඉතින් දැන් එළුවගල දිගේ අපි පල්ලට බහින්න පාරක් හොයාගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. එතකොට අපිට හම්බුණා මෙන්න මේ ගල්තලාව. ඉතින් ගල්තලාව ගාවට ඇවිල්ලා අපි සූදානම් වෙනවා අලුත් පාරක් හොයාගන්න පල්ලෙහාට බහින්න. ඒකට මම මෙන්න මේ පාර දිගේ තමයි දැන් එළුවගල දිගේ ආවේ. ඉතින් මේ වෙද්දී වෙලාව දැන් 3ක් පහු වෙලා තියෙන්නේ. අපි දැන් අලුත් පාරක් හොයාගෙන තියෙන්නේ පහළට බහින්න. ඉතින් ඔයාලට පේනද මේ තියෙන එළුවගල පර්වතයත් එක්කම මෙන්න මේ විදිහට වතුර ගලාගෙන යන කානුවක් හම්බුණා. වැසි කාලේ නොවන හින්දා මේ කානුවේ වතුර නැහැ. ඉතින් අපි මේ කානුව දිගේ තමයි පල්ලට බහැලා ගමන නිමා කරන්න හිතාගෙන ඉන්නේ. තව එක්කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. දක්ෂයින් හමුවේ විශිෂ්ටයෙන් ගොඩනගන බුද්ධිමතුන්ගේ තෝතැන්න තක්සලා උසස් අධ්‍යාපනායතනය කලවාන ශේෂ්ත්‍රයේ ප්‍රවීණතම සුදුසුකම්ලත් ඇදුරු මඩුල්ලක් සමඟ අධ්‍යාපනය සිහින මල් පල ගන්වන්න ඔබත් අදම එක්වන්න. ගණිතය ඉංජිනේරු අමිල සිල්වා, විද්‍යාව විද්‍යාවේදී ගයාන් ප්‍රේමසිරි, ඉංග්‍රීසි ප්‍රාථමික ශ්‍රේණි ජීවන්ති ගුණතිලක, ඉංග්‍රීසි 6-11 ශ්‍රේණි චමිදු කන්නංගර, සිංහල සෙව්වන්දි සේනාරත්න, ඉතිහාසය නිරාශා විජේසිරි, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්පත් බණ්ඩාර, කොරියානු භාෂාව උපේක්ෂා කන්නංගර, නර්තනය සුරංග සෝමසුන්දර, ගිණුම්කරණය චමිදු මල්ෂාන්, ආර්ථික විද්‍යාව හසාරා කන්නංගර, ප්‍රංශ සවාටේ, කික් බොක්සින් සුමිත්තු ඩැල්ලගේ 2025 වර්ෂය සඳහා නව පන්ති ඇරඹුණ පමණි. වැඩි විස්තර සඳහා 0760 540 644 තක්සලා උසස් අධ්‍යාපනායතනය කලවාන.